හායි ගයිස්, මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මාළු ඇඹුල් තියල් එකකුයි කිරිබත් සෑන්ඩ්විච් එකකුයි කොහොමද හදාගන්න කියලා. එකටම මම ඒකට කිරි හොද්දක් හදා ගන්නවා. ඒකට මම කැෂූ ටිකක් පාවිච්චි කරනවා. ඒක ඔයගොල්ලෝ හිතන්න එපා. ඔය තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම ඇඹුල් තියල් මිශ්‍රණයට සෝල්ට් පෙපර් ටිකක් දාලා මෙහෙම ටූනා කෑල්ල හොඳට මැරිනේට් කරගන්නවා. ඊට පස්සේ මම මේක හොඳට සීල් කරගන්නවා. හොඳට වටේ ඔක්කොම හොඳටම කුක් වෙන්න. මේ ඔයගලන්ට පේන විදියට. ඊට පස්සේ මම අර කිරි හොද්ද ලිපේ තියෙනවා මේ සීල් වෙච්ච ටූනා කෑල්ල කුක් වුණාන් පස්සේ මම ඒක වෙනම පැත්තකට අරගෙන කිරිබත්තයක් හදා ගන්නවා හොඳට තික් එකට. ඊට පස්සේ මම මෙහෙම හොඳට කුක් වුණාන් පස්සේ ඒක ට්‍රේ එකකට දාලා මේ හොඳට ලේ අවුට් කරලා මෙහෙම ලස්සනට ඇරේන්ජ් කරගන්නවා තුඩින් විදියට. ඊට පස්සේ මම මේක කුවෙල් එකක් අරගෙන පෝච් කරගන්නවා. අර අපි කුක් කරගත්ත කිරි හොද්දේ මේ කුවෙල් එකේ මේ පෙන්නන විදියට පෝච් කරගෙන ටික වෙලාවකින් එකම අයින් කරගන්නවා. ඊට පස්සේ මම ටූනා කෑල්ල අරගෙන ඒකට සීනි සම්බෝල ලංකාවේ සීනි සම්බෝල ටිකක් තියලා ඒකට මම පිකල් වෙජිටබල් එක අච්චාරු අපි පාවිච්චි කරන එක රෙඩ් අනියන් පපායා කැරට් ඕගලන්ට ඕන එකක් අච්චාරු ටිකකින් ඒක ඇරේන්ජ් කරගන්නවා. ඔය පෙන්නන විදියට. ඊට පස්සේ මම ලස්සනට ඒක ඇඹුල් තියල් කෑල්ල උඩ ලස්සනට ගානිෂ් කරගන්නවා. ඔයගලන්ට ශ්‍රී ලංකන් මයික්‍රෝග්‍රේන්ස් මොන හරි පාවිච්චි කරන්න පුළුවන් මේ තියෙන විදියට. ඊට පස්සේ මම අර කිරිබත් කෑල්ල අරගෙන ඒක දෙකට කපලා මේ පෙන්නන විදියට. ඊට පස්සේ පොල් සම්බෝල ටිකක් ඒක උඩට දාලා සෑන්ඩ්විච් කරගන්නවා ලස්සනට. ඊට පස්සේ මම මේක කොටු කෑල්ලක් වෙන විදියට කපා ගන්නවා. ඔයගලන්ට පේනවා මම සෑන්ඩ්විච් කරගන්නවා. ඊට පස්සේ මම ඒකත් මෙන්න මේ විදියට කපා ගත්තාන් පස්සේ අනිත් පැත්ත හරවලා ඒකට ෆ්‍රයිඩ් අනියන් ටිකක් දාලා මයික්‍රෝ එඩිබල් ෆ්ලවර්ස් ටිකක් දාලා ලස්සනට ගානිෂ් කරගන්නවා. කරේ ලිව්ස් ඕගලන්ට ඕන දෙයක් ඔය එඩිබල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ගානිෂ් කරගන්න මෙන්න මේ විදියට පාවිච්චි කරගන්නවා. ඊට පස්සේ මම මේකට අද කයිලියුස් ග්‍රීන් බොයිල් එකක් ගන්න. ඔයගලන්ට ඉස්සරහදී එකත් බලා ගන්න පුළුවන් කොහොමද කියලා. මම මේ දැන් දෙකම ගානිෂ් කරගෙන ඉවරයි. ඊට පස්සේ මම ප්ලේට් එකක් අරගෙන ඒකට අර පෝච් කරගත්ත කොවෙල් එක දාලා ඊට පස්සේ මම අර ගානිෂ් කරගත්ත මිල්ක් ප්‍රයිස් සෑන්ඩ්විච් එකයි ඇඹුල් තියල් එකයි මේ විදියට තියලා අර කරිලියුස් ග්‍රීන් ඔයිල් එක දානවා. කරපිංචා වලින් හදාගත්ත ග්‍රීන් ඔයිල් එක මෙහෙම දාලා ලස්සනට ඔයගලන්ට පේනවා. ඔයගලන්ට ඊට පස්සේ මම මේ අර කිරි හොද්දෙන් පොඩි පෝම් එකක් ගහලා ඒකත් ලස්සනට මෙහෙම වටේට දාගන්නවා. ඕනනම් මේක රෙඩ් විදියට රෙඩ් කරියක් හදන්නත් පුළුවන්. try කරලා බලන්න ඔයගොල්ලෝ ආස විදියට. එහෙනම් thank you very much ඔයගලන්ට.